ආයිබෝවන් යාළුවනේ ඔන්න අදත් මං ඔයාලට අරගෙන ආවේ පට්ටම ත්‍රාසජනක ඇඟ කිලිපොලා යන જાතියේ ෆිල්ම් එකක කතාවක්. හැබැයි මේක ටිකක් දරුණුයි. ඒ නිසා වයස අඩු අය බලනවා නම් පරිස්සමෙන් හරි. එහෙනම් අපි යමු කතාවට. ඉතින් මේ කතාව පටන් ගන්න මෙහෙමයි. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි කේටි සහ ස්ලෝන්. මේ දෙන්න කියන්නේ පණ වගේ හොඳම යාළුවෝ දෙන්නෙක්. හැබැයි දෙන්නගේ ගතිගුණ අහසයි පොළවයි වගේ. කේටි කියන්නේ ටිකක් වෙනේකරුක නීති රීති වලට වැඩ කරන ටිකක් බයක් තියෙන කෙනෙක්. ඒත් ස්ලෝන් කියන්නේ එයාට වඩා ගොඩාක් වෙනස් ජීවිතේ සැහැල්ලුවෙන් විඳින කොයි වෙලෙත් විනෝදයෙන් ඉන්න ටිකක් දඟකාර චරිතයක්. ඉතින් මේ දෙනා සුපිරි ප්ලෑන් එකක් ගහනවා. ඒ තමයි නගරයෙන් පිටට ගිහින් එකෝ ෆීල්ඩ් කියලා ඕගනික් ෆාම් එකක මාසයක් විතර වැඩ කරන්න. එහෙම වැඩ කරලා හම්බ වෙන සල්ලි වලින් නිව්යෝක් නගරයට ගිහින් හොඳට shopping පාරක් දාලා ආතල් එකක් ගන්න තමයි මෙයාලගේ ප්ලෑන් එක. පහුවදා උදේ කේටිගේ මාමා ජේසන් මෙයාලව එක්කන් යනවා. ජේසන් කියන්නේ පොලිස් නිලධාරියෙක්. ෆාම් එකට යන ගමනේදී එයාලට එක රැයක් ජේසන් මාමගේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ගෙදර නතර වෙන සිද්ධ වෙනවා. අලුත් තැනකට ආවට පස්සේ ස්ලෝන් නියම අයිඩියා එකක් දෙනවා. ඒ තමයි අපි මේ ටවුම ඉන්නකල් බොරු නම් වලින් ඉදිමුද කියලා. ඉතින් ස්ලෝන් හේදර වෙනවා. කේටි රිප්ලි වෙනවා. පහුවදා උදේ ජේසන් මාමා මෙයාලව බස් ස්ටේෂන් එකට ගෙනත් දානවා. ඉතින් මෙයා පොලිස්කාරයෙක් හින්දා එයා ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා. ඉතින් මෙයා කේටිට කියනවා අපි රහස් වචනයක් තියාගමු. මොකක් හරි කරදරයක් වුණොත් මට ඒකෙන් සිග්නල් එකක් දෙන්න. හැමදාම මට එවන මැසේජ් එකේ අන්තිමට ඒ දවසට අදාළ වචනය දාන්න ඕනේ. අද දවසේ රහස් වචනය තමයි ඇපල්. මම ගියාට පස්සේ බස් එක එන්න තව පැයක් විතර තියෙන හින්දා කෙල්ලෝ දෙන්න කෝපි එකක් බොන ගමන් කැෆේ එකකට ගොඩ වෙනවා. ඕන එතනදී තමයි නගරේ කොල්ලෝ දෙන්නෙක්ගේ ඇහැ මෙයාලට වැටෙන්නේ. මේ කොල්ලෝ දෙන්න ජෙට් සහ ලූකස් ඇවිත් කෙල්ලෝ දෙන්නත් එක්ක කතාවට වැටෙනවා. කෙල්ලොත් ඉතින් අර බොරු නම් වලින්ම තමයි මෙයාලට කතා කරන්නේ. අන්තිමේදී ජෙට් සහ ලූකස් කියනවා ඔයාලා යන ෆාම් එකට අපි ඇරලවන්න. බස් එකේ යන්න ඕනේ නෑ කියලා. කේටි මුලින් ටිකක් අදිමදි කළත් ස්ලෝන්ගේ බල කිරීම හින්දා අන්තිමට ට්‍රක් එකට නගිනවා. හැබැයි ඉස්සරහට වෙන්න යන දේ ගැන දන්නේ නැතුව තමයි මේ දෙන්න ට්‍රක් එකට නැග්ගේ. දේවල් වෙන්නේ මෙයාලා හිතපු විදිහට නෙමෙයි. ජෙට් හිතාමතාම ෆාම් එක තියෙන පාර පහු කරගෙන යනවා. කෙල්ල දෙන්න දැන් ටිකක් බය වෙලා ඉන්නව පේනවා. ඉතින් අන්තිමට මෙයාලව එක්කන් එන්නේ අමුතු ගෙදරකට. එතන ඉන්නවා ඒ කොල්ලන්ගේ අමුතු පෙනුමක් තියෙන අම්මා කෙනෙක්. ඒ කෙනෙක් කියනවා දරුවනේ ෆාම් එකට යන කලින් තේ එකක් පියලා යන්න කියලා. ගේ ඇතුළට ගියාම කේටිගේ මාමගෙන් මැසේජ් එකක් එනවා. එයාත් ඇපල් කියලා රිප්ලයි එකක් දානවා. අපි හොඳේ කියලා. මේ අතර මෙයාලට කන්න කේක් එකකුයි තේ එකකුයි දෙනවා. නොබේ ඉන්න තිබ්බත් මෙයාලා එක බොනවා. ටික වෙලාවකින් මේ දෙන්නට පේන්නේ බොඳ වෙලා. මෙයාලගේ බීම වලට මත්ද්‍රව්‍ය දාලා තිබිලා තියෙන්නේ. දෙන්නම දුවන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ජෙට් සහ ලූකස් දෙන්නවම සිහිනති කරලා ආපහු ගේ ඇතුළට උස්සන් යනවා. පහුවදා හැරෙනකොට කේටි ස්ලෝනුයි ඉන්නේ කැලෑවක් මැද තම්වැල් වලින් බැඳලා. ජෙට් ඇවිත් කියනවා මෙතන පටන් උඹලා ජීවත් වෙන්නේ මෙතන කියලා. ටික වෙලාවකින් ජෙට්ගේ ලොක්කා බොරිස් එනවා එතනට. ඌ කේටිගේ ෆෝන් එක අරන් බලනවා. එතකොට තමයි ඌට මාට්ටු වෙන්නේ මේ කෙල්ල දෙන්න නම් ගැන බොරු කියලා තියෙන්නේ කියලා. ඒ වගේම අර කෝඩ් වර්ඩ් එකත් ඌ හොයාගන්නවා. අන්තිමේදී කෙල්ලන්ට ඇත්ත කියන්න සිද්ධ වෙනවා. ඇපල් කියන්නේ සේෆ්ට් වර්ඩ් එකක් කියලා. හැමදේම ආපහු හරි ගියාට පස්සේ කෙල්ල දෙන්න නාන ලෑස්ති වෙනකොට ඔන්න එතනට එනවා නගරේ ෂෙරිෆ් තුවක්කුවකුත් අතේ තියාගෙන. බලනකොට ෂෙරිෆ් කියන්නේ මහා පාහරේ. ඌත් මේ මිනිස් ජාවාරමට සම්බන්ධයි. ඌ එතනට ඇවිත් තියන්නේ මේ කෙල්ලන්ගෙන් කෙනෙකු දූෂණය කරන්න. දුෂ්ට ෂෙරිෆ් ගියාට පස්සේ කම්පැනි වෙලා ඉන්න කේටිව ස්ලෝන් තමයි සනසන්නේ. මේ අතරේ නගරේ ඉන්න ජේසන් මාමා දැන් ඉන්නේ බයෙන්. මොකද කේටිගෙන් ආපු අලුත්ම මැසේජ් එකේ තියෙන්නේ ඊයේ වචනෙමයි. කැලේ ඇතුලේ ජෙට් සහ ලූකස් තවත් කස්ටමර් කෙනෙක්ව පිළිගන්නවා. මේ කැත මිනිහා ස්ලෝන තෝරගෙන ට්‍රේලරය ඇතුලට යවනවා. ඌත් ටිකක් සයිකෝකාරයෙක්. අපිට පේනන්නේ මේ කෙල්ල දෙන්නගේ පොලිස් මාමව. ඔහු අවසානයේ ස්ලෝන් සහ කේටිගේ සේවා ස්ථානයට කෝල් කරලා බලනවා. එතකොට තමයි එයා දැනගන්නේ කෙල්ල දෙන්න වැඩට ඇවිත්ම නැහැ කියලා. දැන් එයාට ෂුවර් මේ දෙන්න කරදරයක කියලා. මේ අතරේ ස්ලෝන් සහ කේටිගේ දවස තවත් නරක අතට හැරෙනවා. මොකද ඊළඟට එන කස්ටමර් ඊටත් වඩා භයානකයි. ඌ එනකොට ජෙට් සහ ලූකස් කෙල්ලන්ගේ ඔලු රෙදි වලින් වහනවා. ඌරු මූණක් දාගත්ත එකෙක් තමයි එන්නේ. ඌත් ස්ලෝන්වමයි තෝරගන්නේ. ඌ ගියාට පස්සේ ස්ලෝන් ඉන්නේ ගල් ගැහිලා කතා කරගන්නවත් බැරුව. ඌ කරපු දේ කොච්චර දරුණුද කියලා ඔයාලම හිතා ගන්නකෝ. මේ අතරේ ජේසන් මාමා කෙලින්ම යන්නේ ෂෙරිෆ්ගේ ඔෆිස් එකට. ඔන්න එතනදී තමයි කතාව නියම ට්විස්ට් එකට එන්නේ. ජේසන් කියන්නේ නිකම් පොලිස්කාරයෙක් නෙමෙයි. එයා FBI ඒජන්ට් කෙනෙක්. එයා නියන්ව පැහැරගෙන ගිහින් කියලා ෂෙරිෆ්ට කියනවා. ඒත් එක්කම ජේසන් ලොකු මෝඩකමකුත් කරනවා.
අර කෝඩ්වර්ඩ් සීන් එක එයා ෂෙරිෆ්ට කියනවා. ඉතින් මේ ෂෙරිෆ් කෙලින්ම කෝල් කරලා පැහැරගත්තුවට කියනවා අර පොලිස්කාරයා FBI එකෙන් උඹලට කෙල්ල බොරු කියලා තියෙන්නේ කියලා. දැන් FBI එක පස්සෙන් එන නිසා බොයිස් ජෙට් කියනවා දෙන්නම මරලා දාලා වලලපන් කියලා. හැබැයි මෙයාලා දන්නේ නැහැ කේටි මේ කතාව ඔක්කොම අහන් ඉන්නවා කියලා. මේ අතරේ ජේසන් මාමා අර කැෆේ එකට ගිහින් විස්තර හොයනවා. වාසනාවට එතන සේවකයාට මේ කෙල්ලෝ නැගලා ගිය නිල් පාට ට්‍රක් එක ගැන හොඳට මතකයක් තියෙනවා. බහුවදා උදේ කේටි ස්ලෝන්ට කියනවා උන් අද අපිව මරන්නයි යන්නේ කියලා. ටිකකින් අර කැත මිනිහා එතනට එනවා. මෙයාලා බලා ගන්න. කේටි මේක අවස්ථාවක් කරගෙන ඌ පොළඹව ගන්න හදනවා. ඌ ළඟට ආපු ගමන්ම කේටි ඌගේ බෙල්ල දත්තලින් හපලා ඌ මරලා දානවා. ඊට පස්සේ දෙන්නම තම්බැල් වලින් නිදහස් වෙනවා. වැඩි වෙලාවක් යන කලින් ෂෙරිෆ් එතනට එන්නේ මෙයාලව මරන්න. හැබැයි ඌ කාර් එකෙන් බහිනවත් එක්කම කේටි ස්ලෝනුයි ඌගේ කාර් එක උස්සගෙන එතනින් මාරු වෙනවා. කෙල්ල දෙන්න කෙලින්ම යන්නේ හાર્ඩ්වෙයාර් ෂොප් එකකට පලි ගන්න ඕන බඩු ටික ගන්න. දැන් මෙයාලා මෙතන ඉන්න සේවකයාගේ නිල් ට්‍රක් එක තියෙන පොලිස් ගැන අහනවා. ඒ මිනිහා පොලිස් ඉන්තර දන්නවා. අනික් පැත්තෙන් ජේසන් මාමා කාර් එක රක්ෂණ ඔෆිස් එකකට ගිහින් මගේ කාර් එක නිල් ට්‍රක් එකක හැප්පුණා. අයිතිකාරයා කවුද කියලා බොරු කතාවක් කියලා විස්තර හොයනවා. බොරිස් ගෙදරට එනකොට කේටි ස්ලෝනුයි ගේ ඇතුළට පැනලා මෙයාලා ඇන ගහපු ටෙනිස් බෝල වලින් ඌට ගහලා හොඳටම තුවාල කරනවා. දැන් මේ බොරිස් බිම වැටිලා ජීවිත දාණය ඉල්ලනවා. ඕන සල්ලියක් දෙන්නම් මාව මරන්න එපා කියනවා. ඒ වෙලාවේ ජේසන් මාමා කාර් එකෙන් බොරිස්ගේ ඉස්සරහට එනවා. ඉතින් මේ වෙලාවේ ගේ ඇතුළේ ඉන්න කෙල්ල දෙන්න අර උරුමෝණ කවුද කියලා බොරිස්ගෙන් අහනවා. ඉතින් මෙයා කියනවා කියන්න බෑ කියලා. ඉතින් මෙහෙම බෑ කියපුවාම මෙයාලා හදාගත්ත උලක් කරගෙන ඌගේ පස්සපැත්තෙන් ඇතුල් කරලා ඌව මරලා දානවා. ජේසන් මාමා ගේ ඇතුළට එනකොට කෙල්ල දෙන්න එතනින් ගිහින් එයා දකින්නේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න බොරිස්ව විතරයි. ජේසන් එළියට දුවනකොට කෙල්ල එතනින් පලා යනවා. පස්සේ ෂෙරිෆ් ඇවිත් ජේසන්ට කියනවා බොරිස් මැරුණා කියලා. ජේසන් කේටිගේ ෆෝන් එකට කෝල් කරන්න හදනකොටම ෂෙරිෆ් තමන් අහුවෙලා කියලා දැනගෙන තුවක්කුව අතට ගන්නවා. මේ අතරේ කේටි ස්ලෝනුයි පල්ලියක් ගාව නතර කරනවා. බලනකොට අර ඌරු මාස්ක් මොන කියන්නේ වෙන කවුරුත් නෙමෙයි නගරේ පූජකතුමා. ස්ලෝන් පල්ලියට ගිහින් තමන්ව දූෂණය කරපු එකාට මූණ දෙනවා. කේටිගේ උදව්වත් එක්කම දෙන්නත් එක්ක එකතු වෙලා ඒ පාදටයව අල්ල ගන්නවා. මෙයාලා එතනින් යනකොට අර පූජකයව ට්‍රක් එකේ පිටිපස්සේ තම්මලකින් බැඳලා ඉන්නේ. අන්තිම පරිගැනීම විදිහට ඌට පෙට්‍රල් ගහලා ගිනි තියලා එතනින් යනවා. දැන් ජේසන් මාමා ෂෙරිෆ්ගේ හිරකාරයෙක් වෙලා. ෂෙරිෆ් තවත් අලුත් කෙල්ල දෙන්නෙක්ව අල්ලගෙන වාසනාවට කේටි ස්ලෝනුයි එතනට එනවා. මෙයාලා ෂෙරිෆ්ව බැඳලා රෂියන් රූලට් කියන සෙල්ලම කරලා ඌට වද දෙනවා. කෙල්ල දෙන්න දැන් හොඳටම වෙනස් වෙලා එයාලගේ ඔළුව අවුල් වෙලා වගේ. ෂෙරිෆ් මට සමාවෙන්න කියලා කෑ ගහනකොටම කේටි ඌගේ ඔළුවට ගහලා ඌව මරලා දානවා. ඉන්පසුව කේටි සහ ස්ලෝන් අර කෙල්ල දෙන්නව නිදහස් කරලා ජේසන් මාමව නිදහස් කරන්න කියලා එතනින් යනවා. ඊළඟට මෙයාලා යන්නේ අර මුලින්ම හම්බ වුණ ජෙට්.කේ ලූකස්ගේ අම්මගේ ගෙදරට. ගිහින් ඒ ගෑනිටත් මත්ද්‍රව්‍ය දෙනවා. හරියට එයාලට දුන්නා වගේම එයාව සිහිනති උඩාම පහළ පින්හලට අරන් යනවා. එතන ජෙඩ්ඩු බැඳලා අම්මට බලන් යන කියලා කෙල්ල දෙන්න බේස්බෝල් බැට් වලින් ජෙට්ගේ ඔළුවට ගහලා ඌව මරනවා. ඊළඟට අම්මා වරන් යනවා ලූකස් ළඟට. ඌවත් පුටුවක බැඳලා. හැබැයි ඌව මරන්නේ නැහැ. මෙයාලා ඌව ලිහලා අතට බැට් එකක් දීලා තර්ජනය කරනවා. උඹේ අම්මට ගහපන් කියලා. ඉතින් මේ වෙලාවේ බෑ කියපුවාම කෙල්ල ඌට වෙඩි තියලා මරනවා. ඊට පස්සේ මේ මල්සිරුර තියන්නේ ලූකස් තනියම වෙඩි තියාගත්තා වගේ පේනවා. මෙයාලගේ ප්ලෑන් එක තමයි මේ හැම මිනිමරුවක්ම ලූකස් පිටින් යවන්න. අම්මා සල්ලි දෙන්නම් මාව මරන්න එපා කියලා ආයෙත් කෑ ගැහුවත් කේටි තනකොළ කපන මැෂිමක් අරගෙන ඒ ගෑණිවත් අමානුෂික විදිහට මරලා දානවා. කතාවේ අන්තිම දර්ශනයේ ජේසන් මාමා කේටිගේ ගෙදරට එනවා. එයාලව එක්කන් යන්න. දැන් පේන්නන්නේ සෑහෙන කාලයක් ගත වෙලා වගේ. ජේසන් මාමා කේටිවත් ස්ලෝන් බයි එයාපෝට් එකකට ගෙනත් දානවා. දෙන්නම හරිම සතුටින් මුකුත් උනේ නැති ගානට තමන්ගේ හීනේ වෙච්ච නිව්යෝක් නගරයට යන පිටත් වෙනවා. ඉතින් කොහොම තමයි මේ කතාව ඉවර වෙන්නේ. බලන්නකෝ පොඩි වැරද්දකින් කෙල්ල දෙන්නෙක්ගේ ජීවිත කොහොමද වෙනස් වුනේ කියලා. මේ වගේ තවත් සුපිරි කතා බලන්න අපිව subscribe කරලා තියාගන්න.